hello welcome back to my YouTube channel. එනවාද අපි දෙන්නත් එක්ක නුවරඑළිය යන්න. එහෙනම් ඉතින් ඔන්න අපි පැණි දොඩම් එකක් එහෙම බීලම අපේ නුවරඑළිය ගමන පටන් ගමු. என் நெஞ்சில் தோன்றும் அதையாவும் பேச பல ஜென்மம் வேண்டும் ஏழு ஜென்மம் ஒன்றாக செய்து உன்னோடு இன்றே நான் පඹහින්න පාස් කරනවත් එක්කම ආන්ටි කෙනෙක් රසම රස අච්චාරු හදනවා අපි පාරදි දැක්කා. ඉතින් ඔන්න අපිත් ආවා ආන්ටිගේ රසම රසු අච්චාරු එකක් කන්න. එයා එවලෙම හදලා තමයි අපිට අච්චාරු එක දුන්නේ. ඔන්න දැන් හදන්නේ අපි ලන්ච් එක ගන්න. හපුතලේ තියෙන ඔලිව්ස් එකෙන් තමයි අපි ලන්ච් එක ගත්තේ. මෙතනට ආපු කෙනෙක් නම් දන්නවා මෙතන කොච්චර ලස්සනයිද කියලා. මෙතන තියෙන view එක මාරම ලස්සනයි. ඉතින් මයින්ඩ් එක රිලැක්ස් වෙන විදිහේ ලස්සනම ලස්සන view එකක් තමයි මේ හපුතලේ ඔලිව්ස් එකේ තියෙන්නේ. ඔලිව්ස් එකකින් අපේ ලන්ච් එකත් අරගෙන ඔන්න ඉතින් අපි ආයෙත් අපේ ට්‍රිප් එක පටන් ගන්න තමයි හදන්නේ. அதையாவும் பேச பல ஜென்மம் வேண்டும் ஏழு ஜென்மம் ஒன்றாக செய்து உன்னோடு இன்றே நான் வாழ வேண்டும் காலம் முதிய நாம் காதல் முடியுமா நீ பார்க்க பார்க்க காதல் கோடதே உன்னாலே என்னாலும் என் ஜீவன் வாழதே துன்னே பவானிதி சுபா ரூபே ಹೆಂಗೆನ್ನೆ ನುಂಬೇ ළඟතමා කුළුදුලේ නුවරඑළිය කිව්වම අපි වැඩියම යන්න ආස තැනක් නේ ගෙගරි පාක් එක කියන්නේ. ඔන්න ඉතින් මේ ලස්සනම ලස්සන ලීක්ස් වත්තත් පහු කරගෙන අපි ඊළඟට යන්නේ ගෙගරි පාක් එකට. අපි ගෙගරි පාක් එකට යද්දී නම් චුට්ටක් හවස් වුණා. හවස 5:30ට වගේ තමයි අපි ගෙගරි පාක් එකට ගියේ. ඉතින් මුළු ගෙගරි පාක් එකම මීදුමින් වැහිලා තමයි තිබුණේ. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. संसारिणी
பேச பல ஜென்மம் வேண்டும். 7 ஜென்மம் ஒன்றாக செய்து உன்னோடு இன்றே நான் வாழ வேண்டும். කාලම් ඔන්න ඔහොම තමයි ඉතින් අපේ නුවරඑළිය ට්‍රිප් එකේ පළවෙනි දවස ගෙවිලා ගියේ. නුවරඑළිය ට්‍රිප් එකේ දෙවෙනි දවස අලුත්ම වීඩියෝ එකකින් ඔයාලට මම අරගෙන එන්නම්. ඉතින් අපේ නුවරඑළිය ට්‍රිප් එකේ දෙවෙනි දවසේ අපි මොනවද කරේ, අපි කොහෙද ගියේ කියලා බලන්න ඒ වීඩියෝ එකත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් එහෙනම් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් එන්න.